අනාගතය ගැන කියලා ලෝකෙම කම්පා කරපු කාන්තාවක් ගැන ඔයා අහලා තියෙනවද? ඇය අන්ධයි. නමුත් ඇයට ලෝකය සහ අනාගතය ගැන දකින්න පුළුවන් කියලා ලක්ෂ ගණනින් මිනිසුන් විශ්වාස කරනවා. විශාල යුද්ධ, ලෝකේ නවතා දැමූ වසංගත සහ ඉතිහාසය වෙනස් කළ සිදුවීම් ගැන ඇය කලින්ම අනාවැකි කියලා තිබුණා. ඒ නිසා අදටත් මිනිසුන් අතර කතා වෙන නමක් තමයි බාබා වංග කියලා කියන්නේ. නමුත් අද අපි කතා කරන්න යන්නේ අතීතය ගැන නෙවෙයි. අපි අද කතා කරන්න යන්නේ 2026 ගැන ඇය කියලා තියෙන භයානක අනාවැකි ගැනයි. මේවා අනාගතයට දෙන අනතුරු ඇඟවීම්ද? අවසානය වෙනකම් මේ වීඩියෝ නරඹන්න. මොකද අවසාන අනාවැකිය ඔබගේ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. බාබා වංග කියන්නේ බල්ගේරියාවේ උපන් ලෝක ප්‍රසිද්ධ අන්ධ අනාවැකිකාරිනියක් ලෙස සැලකෙන කාන්තාවක්. ඇය කුඩා කාලයේදී සිදු වූ අනතුරක් නිසා ඇයට පෙනීම අහිමි වුණත් එතෙන් පටන් ඇයට අනාගතය දැකීමේ විශේෂ හැකියාවක් තියෙනවා කියලා බොහෝ දෙනා විශ්වාස කළා. ඇය ලෝකයේ විශාල සිදුවීම් කිහිපයක්ම අනාවැකි ලෙස පවසා තිබූ නිසාම ඇයව බල්කන් නොස්ට්‍රඩාම් කියලාත් හඳුන්වනවා. ඒ වගේම ඇය මරණයට පත්වීමට පෙර වසර 5079 දක්වා අනාවැකි පළ කරලා තිබෙනවා කියලා වාර්තා පළ වෙලා තියෙනවා. අපි දැන් ඇයගේ සත්‍ය වුණ ප්‍රසිද්ධ අනාවැකි කිහිපයක් බලමු. 2001 දී බාබා වංග කියලා තිබුණා ලොවට විශාල ආකාරයෙන් බලපාන විශාල ප්‍රහාරයක් සිදු වෙනවා කියලා. ඇය මෙය 9/11 attacks කියලා හඳුන්වලා තියෙනවා. එලෙස 2001 සැප්තැම්බර් 11 වෙනිදා නිව්යෝක් නගරයේ ට්වින් ටවර්ස් විනාශ වුණා. එහිදී බොහෝ මිනිසුන් ජීවිතක්ෂයට පත් වුණා. 2004 දී ඇය කියලා තිබුණා ආසියාවේ විශාල ජල තරංග සහ මිනිස් ජීවිත විනාශ වීම සහ විපත් සිදුවෙන බව. මෙය huge waves in ආසියා කියලා සඳහන් කර තිබුණා. එය සත්‍ය කරමින් 2004 දෙසැම්බර් 26 විනාශකාරී ලෙස සුනාමි රැළ ඇති වුණා. බොහෝ ප්‍රදේශ විශේෂයෙන් ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ ඉන්දියන් සාගරය ආශ්‍රිත ජනපද මෙන්ම මිනිස් ජීවිත සහ දේපල විශාල ලෙස අහිමි වුණ බව ඔබ අප හොඳින් දන්නා කරුණක්. තවත් අනාවැකියක් තමයි 2008 ලෝක ආර්ථික අර්බුදය. 2008 දී ලෝක ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. මෙය ඇය විසින් ඉකොනොමි කොලැප්සින් ලෙස හඳුන්වා තිබුණා. එහෙනම් අපි දැන් 2026 ගැන බාබා වංග විසින් ප්‍රකාශ කරලා තියෙන අනාවැකි ගැන අවධානය යොමු කරමු. බාබා වංග විසින් 2026 ගැන කියා තිබෙන අනාවැකි වලින් වඩාත් කතාබහට ලක් වෙන්නේ යුරෝපය තුල විශාල විනාශයක් හෝ අර්බුදයක් ඇතිවීම කියන අනාවැකියයි. මෙය එකම සිද්ධියක් විදිහට නැතුව විවිධ ආකාර වලින්, ඒ කියන්නේ දිගු කාලයක් පුරා පැතිරෙන යුද්ධ, දේශපාලන අස්ථාවරත්වය සහ සමාජ කඩාවැටීම් ලෙස අර්ථකථනය කර තිබෙනවා. මෙවැනි තත්වයකින් නගර විනාශ වීම, මිනිසුන් රටවල් හැර පලා යාම, සම්පූර්ණ ප්‍රදේශ අස්ථාවර වීම සිදුවිය හැකියි. මෙය ශාරීරික විනාශයකට වඩා යුරෝපය ලෝක බලයෙන් දුර්වල වීමේ සංකේතයක් විය හැකියි. බාබා වංග විසින් ප්‍රකාශ කරලා තියෙන තවත් අනාවැකියක් තමයි 2026 දී ලෝක ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දෙනවා කියන එක. මෙහි අර්ථය බැංකු පමණක් කඩාවැටීම නෙමෙයි. එය ජනතාවගේ දෛනික ජීවිතයට ඍජුව බලපාන ආර්ථික කඩාවැටීමක්. එයට රැකියා හිමිවීම, ජීවන වියදම් දැඩි ලෙස ඉහළ යාම, මුදල් වටිනාකම අඩුවීම, මධ්‍යම පන්තිය දුර්වල වීම යනාදිය පෙන්වන්න පුළුවන්. මෙම අනාවැකියෙන් දැක්වෙන්නේ මිනිසා මුදල් හා පද්ධති මත අධික ලෙස විශ්වාස කිරීමේ ප්‍රතිවිපාකයයි. බාබා වංග 2026 ලෝකයටම බලපාන නව හා භයානක රෝගයක් පැතිරෙනවා කියලත් අනාවැකි පළ කරලා තිබෙනවා. මෙහිදී අවධානය යොමු වෙන්නේ රෝගයේ නාමයට වඩා වේගයෙන් පැතිරීම, සෞඛ්‍ය පද්ධති අස්ථාවර වීම, ජනතාව අතර බිය හා අවිනිශ්චිතතාවයයි. කොවිඩ් වසංගතයෙන් පසු මෙම අනාවැකිය ඉතා සත්‍ය විය හැකි එකක් වගේ පේනවා. කෙසේ වෙතත් මෙය වෛද්‍ය අනාවැකියක් නොවන නිසා අනාගතය ගැන බියෙන් ජීවත් වන ආකාරයේ සංකේතවත් කරන අදහසක් ලෙස බලන්නත් පුළුවන්. 2026 දී ස්වභාව ධර්මය මිනිසාගේ ක්‍රියාකාරකම් වලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වනවා කියලත් බාබා වංගාගේ අනාවැකි ලෙස පැතිරෙනවා. මෙයට ඇතුළත් වෙන්නේ විශාල ගම් වතුර, දැඩි වියලි කාලගුණය, උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම, වනාන්තර හා සත්ව විනාශය යනාදියයි. 2025 අවසානයේදී ශ්‍රී ලංකාව ප්‍රදේශ ඉතා විශාල ලෙස බලපෑමට ලක් වූ විශාල ගම් වතුර මෙයට කදිම නිදසුනක්. ඒ වගේම වැසි හා වියලි කාලයේ අසාමාන්‍ය වෙනස්කම් මේ අනාවැකි සමග හොඳින් ගැලපෙනවා. කෙසේ වෙතත් මේ අනාවැකියේ ගැඹුරු අදහස වෙන්නේ මිනිසා ස්වභාව ධර්මය පාලනය කරන්න ගියොත් අවසානයේ ස්වභාව ධර්මය මිනිසාව පාලනය කරනවා කියන පණිවිඩයයි. බාබා වංගාගේ අනාවැකි ලෙස පැතිරෙන තවත් දෙයක් තමයි 2026 දී මිනිසා තමන්ගේ ස්වභාවික සීමාවන් ඉක්මවා ශරීරය සහ මනස තාක්ෂණයෙන් වෙනස් කිරීම. මෙයට ඥාන වෙනස් කිරීම, මොළයේ හැකියාව වැඩි කිරීම, ජීවිතය දිගු කර ගැනීමට උත්සාහ කිරීම යනාදිය පෙන්වන්න පුළුවන්.
මෙය විශේෂයෙන් ධනවත් පිරිස අතර පමණක් සිදුවෙන දෙයක් විය හැකි බවත් කියවෙනවා. ඇයගේ තවත් අනාවැකියක් තමයි 2026 දී කෘත්‍රිම බුද්ධිය. නැත්නම් AI මිනිසාට උදව් කරන මෙවලමක් ලෙස ඉදිරියට ගිහින් මිනිසාගේ ජීවිතයම පාලනය කරන බලයක් බවට පත්විය හැකි බව. මෙහිදී රැකියා AI වලට මාරු වීම, AI මගින් තීරණ ගැනීම, මිනිසා AI මත අධික ලෙස රඳා පැවතීම යන ආදිය දැක්වීමට පුළුවන්. මෙය තාක්ෂණික ගැටලුවක්ම පමණක් නෙවෙයි. මිනිසා නිර්මාණය කළ දෙය මිනිසාව පාලනය කරන කාලයක් එනවා කියන නෛතික ප්‍රශ්නයක්. කෙසේ වෙතත් මේ අපට වර්තමානයේ හොඳින් දැක ගැනීමට පුළුවන්. මිනිසා දැනටමත් AI තාක්ෂණයේ භාවිතයට නැඹුරු වී තිබෙනවා. AI දියුණු වීමත් සමග දෛනික වැඩ, තීරණ, වාණිජ ක්‍රියාවලිය, වෛද්‍ය, නීති පද්ධති, රැකියා ශාස්ත්‍ර සහ සමාජ පද්ධති වලට මෙය ඍජුවම බලපාලා තියෙනවා. ගොඩක් විශ්ලේෂකයන් පවා කියන්නේ 2026 දී AI තාක්ෂණය මිනිසාගේ ජීවිතයට වැදගත් වන බවත්, නමුත් එය අධික බලයක් ලබා ගන්නේ නම් මිනිසා සහ AI අතර බල සංකූලතාවයක් ඇති වෙන්න පුළුවන් කියලයි. බාබා වංගාගේ අනාවැකිවලට අනුව 2026 දී ලෝක බල මධ්‍යස්ථානය බටහිර රටවල් වලින් ආසියාවට මාරු වෙන බව කියවෙනවා. මේ අනාවැකියෙන් අර්ථ දක්වන්නේ 2026 දී ආසියාවේ රටවල් ලෝක නායකත්වය දිනා ගැනීමට සමත් වන බවයි. මෙය ආර්ථික, තාක්ෂණික, දේශපාලන සහ ජනගහන බලය සම්බන්ධයෙන් සිදුවන ප්‍රධාන වෙනස්කම් ලෙස දැක්වීමට පුළුවන්. බාබා වංගා මේ වන විට විශාල අනාවැකි ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ හිතන්නේ ඒ සියලු අනාවැකි සත්‍ය වුණා කියලාද? නැහැ. නිවැරදි අනාවැකි මෙන්ම ඇයගේ අසත්‍ය වුණ අනාවැකිත් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. ඒ අතර 2016 දී යුරෝපය සම්පූර්ණයෙන්ම නොපවතිනවා කියලා ඇය අනාවැකියක් ප්‍රකාශ කරලා තිබුණා. මේ අනාවැකියට අනුව 2016 වසරේදී යුරෝපය විනාශ වෙලා සම්පූර්ණයෙන්ම නැති වෙයි කියලා ලොව පුරා පැතිරුණා. නමුත් අද වන විට යුරෝපය තවමත් පවතිනවා. රටවල්, ආර්ථිකය, ජන ජීවිතය යන සියල්ලම තවමත් හොඳින් ක්‍රියාත්මකයි. ඒ නිසා මේ අනාවැකිය ඍජුවම වැරදි එකක් බවට පත් වුණා. ඒ වගේම 2010 දී ප්‍රින්ස් චාල්ස් අවසන් රජා වන බව ඇය අනාවැකියක් පවසා තිබෙනවා. මේකෙන් කියවෙන්නේ ප්‍රින්ස් චාල්ස් රජ වුණාට පසු බ්‍රිතාන්‍යයේ රාජ්‍යත්වය අවසන් වෙනවා කියන එකයි. නමුත් චාල්ස් තවමත් ජීවත් වෙනවා සහ බ්‍රිතාන්‍ය රාජ්‍යත්වය අවසන් වී නැහැ. ඒ නිසා මේ අනාවැකියත් සත්‍ය නොවූ එකක් බව පැහැදිලිවම පෙනෙනවා. බාබා වංගට වැරදුණු අනිත් අනාවැකිය තමයි 2004 දී රුසියාව සම්පූර්ණයෙන්ම යුරෝපය අත්පත් කරගනී යන්නයි. මේ අනාවැකිය බොහෝ දෙනා අතර බිය සහ කුතුහලය ඇති කළ එකක්. 2004 දීත් ඊට පසුවත් රුසියාව විසින් යුරෝපය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමක් සිදු වුණේ නැහැ. යුරෝපීය රටවල් තවමත් ස්වාධීනයි. එබැවින් බාබා වංගාගේ මේ අනාවැකියත් අසත්‍ය වුණා. කොහොම වුණත් බාබා වංගා මේ වන විටත් මිය ගිහින්. නමුත් ඇය මිය ගිය පසුත් ඇය පවසා තිබෙනවා යයි කියන අනාවැකි අදටත් ලොව පුරා මිනිසුන් අතර පැතිරෙනවා. නමුත් සැලකිය යුතු කරුණ නම් බාබා වංගා විසින් කියා තිබෙනවා කියලා අද අපට අසන්නට ලැබෙන බොහෝ අනාවැකි ලිඛිත සාක්ෂි නොමැති ඇය මිය ගිය පසු විවිධ අය විසින් විවරණය කරන ලද, අර්ථකථනය කරන ලද මාධ්‍ය වාර්තා, කියවීම් සහ විශ්වාස මත පදනම් වූ ඒවායි. ඒ නිසා මේ වීඩියෝවේ ඇති කරුණු බියවීමට නොව ඒ පිළිබඳව ඔබ තර්කානුකූලව විමසීමට, සිතීමට සහ විවේචනාත්මකව සිතීමට අරමුණු කරගන්න. බාබා වංගා අදටත් ලෝකයේ විද්‍යාත්මකව තහවුරු නො වූ අනාගතය දකින්න හැකියාව ඇති ජනප්‍රියම පුද්ගලයන්ගෙන් එක්කෙක්. කෙසේ වෙතත් ඇයගේ අනාවැකි ලෝකයේ විවිධ අංශවල අදටත් ජනප්‍රියයි. එහෙනම් ඔයාට හිතෙන විදිහට මේ අනාවැකි අනාගතයට අනතුරු ඇඟවීමද නැත්නම් අහඹු සමානකම් හා සිදුවීමද? ඒ ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.